බ්ලඩ් ඩොනේට් කරන්න බැරි ලෙඩ මොනවද? මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. සමහර ලෙඩ තියෙනවා බ්ලඩ් ඩොනේට් කරොත් ඔයාට ගැටලුවක් වෙන්න පුළුවන්. සමහර ලෙඩ තියෙනවා බ්ලඩ් ඩොනේට් කරොත් ඔයා බ්ලඩ් එක ඩොනේට් කරලා ඒකේ ග්‍රාහකයා නැත්නම් රිසීවර් එයාට ගැටලුවක් වෙන්න පුළුවන්. සමහරක් දේවල් තියෙනවා ඔයා ඉන්න කන්ඩිෂන් එක මත ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න බැරි ලෙඩ. සහ සමහර වෛද්‍ය උපදෙස් මත ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. මම ඔයාලට කෙටියෙන් පැහැදිලි කරන්නම් පොදු දේවල්. එතකොට ඔයාට ගැටලුවක් වෙන්න පුළුවන් බ්ලඩ් ඩොනේට් කරන්න බැරි අවස්ථාව තමයි ඔයාට බ්ලීඩින් ඩිසෝඩර් එකක් නැත්නම් රුධිර කැටි ගැසීමේ ප්‍රශ්නයක් තියෙන ලෙඩක් තියෙනවා නම් ඒ කියන්නේ අපි දන්න ලෙඩ තියෙනවා හිමෝෆීලියා ඊට පස්සේ වොන් විලිබ්‍රෑන්ඩ් ෆැක්ටර් ඩිසීස් කියලා. මෙන්න මේ වගේ බ්ලීඩින් ඩිසෝඩර් එකක් තියෙනවා නම් ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න හැකියාවක් නැහැ. ඊට අමතරව ඔයාට තියෙන ලෙඩක් නිසා ඒක ඔයා රුධිරය දන් දෙන කෙනාට බලපෑමක් වෙනවා නම් උදාහරණයක් විදියට HIV ආසාදිතයෙක් නම් ඔයා ඊට අමතරව හෙපටයිටිස් B, හෙපටයිටිස් C ආසාදිතයෙක් නම් ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න බෑ. මොකද ඒකෙන් ඔයාගේ බ්ලඩ් ලබා ගන්න කෙනාට ඒ රෝගේ වැළඳීමේ හැකියාවක් තියෙන නිසා. ඊට අමතරව සමහර මෙඩිකල් කන්ඩිෂන්ස් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා ළඟදී ටිකක් මේජර් සර්ජරි එකක් එහෙම නැත්නම් මොඩරේට් සර්ජරි එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට ලැපරටොමි එකක්. ඒ කියන්නේ ඔයාගේ උදරය ඕපන් කරලා කරන සර්ජරි එකක් නැත්නම් තොරැකොටොමි එකක්. එහෙම නැත්නම් මොකක් හරි ඕගන් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක්. ඒ වගේ දෙයක් කරලා තියෙනවා නම් ඒක ඔයාගේ හෙල්ත් කන්ඩිෂන් එක මත ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න නොහැකියාවක් තියෙනවා යම් කිසි කාලයක් යනකම් ආ රිකවර් වෙනකම්. ඊට අමතරව ඔයාට යම්කිසි රුධිරාශ්‍රිත කැන්සර් තත්ත්වයක් තියෙනවා නම් ඒ කියන්නේ ලියුකීමියා, ලිම්ෆෝමා, ඒ කියන්නේ වසාගැටි ආශ්‍රිත පිළිකා තත්ත්වයක් හෝ සුදු රුධිරාණු ආශ්‍රිත පිළිකා තත්ත්වයක් තියෙනවා නම් ඔයාට බ්ලඩ් ඩොනේට් කිරීමේ හැකියාවක් නැහැ. ඔයාට ඒ කියන්නේ ඒක ඔයාගේ සෞඛ්‍යයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය තියෙනවා සමහර අය ඉන්නවා ඒගොල්ලෝ නිතර දෙවේලේ ට්‍රැවල් කරන කට්ටිය. ඒ කියන්නේ නිතර දෙවේලේ එහෙම යන කට්ටිය. ඒතොර ඒගොල්ලන්ට බ්ලඩ් ඩොනේට් කිරීමට නොහැකියාවක් තියෙනවා. ඊට අමතරව තමයි ඔයා IV ඩ්‍රග්ස් ඒ කියන්නේ ඔයා ඉන්ජෙක්ටබල් ඩ්‍රග්ස් යූස් කරන කෙනෙක් නම් ඒ කියන්නේ ප්‍රොහිබිටඩ් ඩ්‍රග්ස් නැත්නම් මත්ද්‍රව්‍ය යූස් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ සහායකයා ඕ සහායිකාව මත්ද්‍රව්‍ය යූස් කරන කෙනෙක් නම් ඒක ඔයා ඉන්එලිජිබල් වෙන්න නැත්නම් ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න හැකියාවක් නැති වෙන්න හේතුවක් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයා ඒක දැනුවත් කරන්න ඕනේ. ඊට අමතරව සමහර අවස්ථාවලදී ටැටූ යූස් කරලා තියෙනවා නම් ඒ ටැටූ යූස් කරන එක ගැන අපිට විශ්වාස කරන්න බැරි නිසා බ්ලඩ් ඩොනේට් කරන්න ඔයාලට හැකියාවල් නොලැබෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ෆැමිලියල් ඩිසීසස් සමහරක් දේවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී බ්ලඩ් ඩොනේට් කරන්න බෑ. ඒ හැම දෙයක්ම මෙතන මේ වීඩියෝ එකේ විස්තර කරන්න අමාරුයි. ඊට අමතරව ඔයාට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා නම් උදාහරණයක් විදිහට ඔයා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් ඒ කියන්නේ බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් නම් ඒ කියන්නේ ඔයාගේ රුධිරයෙන් ඔයාගේ කලලය නැත්නම් ඔයාගේ දරුවා පෝෂණය වෙන අවස්ථාවකදී ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න යන එක එච්චරම සුදුසු නැහැ. ඒකට ඒ වගේ අවස්ථාවලදී බ්ලඩ් ඩොනේට් කරන්න යන්න එපා. ඊට අමතරව බර කිලෝ 50ට අඩු නම් සාමාන්‍යයෙන් අපි බ්ලඩ් ඩොනේට් කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඊට අමතරව රෙගියුලර් බ්ලඩ් ඩෝනර් කෙනෙක් වුණත් ඒ රුධිර සෛල නැවත ප්‍රතිස්ථාපනය වීම සඳහා මාස 3ක කාලයක් ගත වෙන නිසා ඔයාට එක බ්ලඩ් ඩොනේෂන් එකකින් පස්සේ අවම වශයෙන් මාස 3ක් ඉන්න ඕනේ ඊළඟ පාර බ්ලඩ් ඩොනේට් කරන්න. ඒ කියන්නේ ළඟ ඔයා බ්ලඩ් ඩොනේට් කරන්න යන අවස්ථාවකදී ඔයාලට බ්ලඩ් ඩොනේට් කරන්න බැරි වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා බ්ලඩ් ඩොනේට් කරනවා නම් ඔයාගේ තිබිය යුතු අවම හිමොග්ලොබින් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි බ්ලඩ් ඩොනේට් කරද්දී ඒ අවස්ථාවේදී ඇඟිල්ල විදලා ලබා ගන්න ලේ බින්දුවකින් පරීක්ෂා කරලා බලනවා. ඒතකොට ඒකෙන් ඔයගොල්ලන්ට බ්ලඩ් ඩොනේට් කරන්න පුළුවන් ද බැරිද කියලා ඒ අවස්ථාවේදී උපදෙස් ලබා දීමක් සිදු කරනවා. ඊට අමතරව මේ තත්ත්වයන්ට අමතරව ඔයාට බ්ලඩ් ඩොනේට් කරන්න නොහැකි වෙන තව අවස්ථා තියෙන්න පුළුවන්. මේවා තමයි පොදු කාරණා. මේ සියලුම දේවල් සඳහන් පත්‍රිකාවක් මුලින්ම ඔයාලට ලබා දෙනවා බ්ලඩ් ඩොනේට් කරන්න කලින්. ඒතකොට මේ බ්ලඩ් ඩොනේට් කරන අවස්ථාවේදී අවංක විදිහට මේ පත්‍රිකාව පුරවන්න. මොකද ඒකෙන් ඔයාට සහ ඔයාගේ ඒ රුධිර ලබා ගන්න කෙනාට අනතුරක් වීමේ හැකියාව ඉතාම අවම වෙන නිසා.